හා යාළුවේ ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා ගල්කිස්ස හන්දියට. ගල්කිස්ස හන්දියේ ටෙම්පස් රෝඩ් එක ගාවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා කැඳ ස්ටෝල් එකක්. මෙන්න මේ ගහ ගාව තමයි තියෙන්නේ, හැමදාම තියෙනවා. ඉතින් උදේ 6:00 ඉඳන් වගේ තියෙනවා. ඉතින් ඕගලන්ට ඉස්කෝලේ යන්න කලින් නැත්නම් ජොබ් එකට යන්න කලින් නැත්නම් ජොගින් වගේ යනවා නම් ගන්න පුළුවන් මෙතන සුපිරි කැඳ. ඉතින් හුඟක් කට්ටිය මෙතනට එනවා. අපි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ ගහ ගාවයි තියෙන්නේ. ඉතින් මේ ගල්කිස්ස හන්දියේ තියෙන කැඳ ස්ටෝල් එකේ කැඳ ಜಾති දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් හැමදාම ඕගලන්ට එකම ಜಾතියේ කැඳ නෙමෙයි හම්බ වෙන්නේ. මන් දැකලා තියෙන විදිහට නම් සව් කැඳයි කුරක්කන් කැඳයි හැමදාම තියෙනවා. අනිත් ಜಾති තමයි කැඳ ಜಾති වෙනස් වෙන්නේ. හිටපු ගමන් හීම් බෝවිටිය කැඳත් එනවා. ඉතින් අද තියෙනවා සව් කැඳ තියෙනවා, මොනර කුඩුම්බිය කැඳ තියෙනවා, සුදු ලුණු කැඳ තියෙනවා, ඒ වගේම කුරක්කන් කැඳ තියෙනවා. තව මෙතන කඩලයි සමහරක් දවස් වලට ස්පැගටිත් තියෙනවා. ඉතින් මෙතන කැඳ ಜಾති වල ප්‍රයිස් එක වෙන්නේ 120යි. ඒ වගේම ඕගලන්ටත් පුළුවන් මම මේ කරා වගේ කැඳ ಜಾති මික්ස් කරලා ගන්නත්. ඕගලන් මේ වීඩියෝ එකේ දැක්කා වගේ මම කිව්වා මොනර කුඩුම්බියයි සුදු ලුණු කැඳයි භාගේ එකකට දාන්න කියලා. ඉතින් ඕගලන්ට එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මම අද කරේ මොනර කුඩුම්බියයි සුදු ලුණු කැඳයි භාගේ එකක් ගත්තා. ඒ වගේම පැණි සව් එකක්කුත් ගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ පේනවා වගේ කැඳ එක හෙලවිලා හැලෙන්නේ නැති වෙන්න හොඳට පැක් කරලත් එක්ක තමයි දෙන්නේ. දැන් මේ පැණි සව් එක දාන ගමන් සමහරක් දවස්වලට කිරි සව් තියෙනවා, සමහරක් දවස්වලට පැණි සව් තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. ඉතින් හිමිදිරි පාන්දර අපිත් ගත්තා සව් එකයි කැඳ එකයි. මොනර කුඩුම්බියයි සුදු ලුණුයි මික්ස් වෙලා ගත්තේ. අනිත් එක සව් එකක් ගත්තා. අපි ගෙදර ගිහිල්ලාම බලමු මේක කොහොමද කියලා. හා ඉතින් අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. අපි බලමු දැන් කැඳ එක කොහොමද කියලා. ඉතින් මෙහෙම තමයි ආවේ. එකක් තියෙනවා පැණි සව්, එකක් තියෙනවා මොනර කුඩුම්බියයි සුදු ලුණුයි එකතු කරලා කැඳ එක. ඒ වගේම මෙතන හකුරුත් එවලක් තියෙනවා. බලමු අපි. ඉතින් වෙනම මේවා පැක් කරලා ඉවලා තියෙන්නේ. ඉතින් හකුරු එක තියෙන්නේ මං හිතන්නේ කැඳ එක. ඉස්සල්ලාම කැඳ එක අපි බලමු. ඉන්න ගලවලා දෙන්නම්. ඔන්න තියෙනවා කැඳ එක. ඉතින් කප් එක ලිඩ්ඩයක් එක එන්නේ. ඉතින් හැලෙන්නෙත් නැහැ. බලමු. ඉතින් ඔන්න තියෙනවා හොඳට රහට තියෙනවා. මේක මොනර කුඩුම්බියයි සුදු ලුණු දෙකම එකතු කරලා භාගේ තමයි දාන්න කිව්වේ. එතන කැඳ කඩේ කැඳ ಜಾති වෙනස් වෙනවා දවසින් දවස. ඒ කියන්නේ සව් එකයි කුරක්කන් එකයි හැමදාම තියෙනවා. අනිත් කැඳ ಜಾති වෙනස් වෙනවා දවසින් දවසට. සමහර දවසට හිම්බෝ විටියක් තියෙනවා. ඉතින් කැඳ එක නම් මරු. ඉතින් කැඳ එකත් එක්ක හකුරු කෑල්ලකුත් එවලා මරු. ඊට පස්සේ තියෙනවා පැණි සව් එක. ඉස්සරහන් තිබ්බේ නිකන් කිරි සව්. ඉතින් වෙනස් වෙනවද දන්නේ නැහැ. පැණි සව්යි කිරි සව්යි දවසින් දවස වෙනස් වෙනවද කොහොම කියලා නම් දන්නේ නැහැ. ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. ඉතින් දැන් අපි ඕපන් කරමු පැණි සව් එක. ඉතින් ඔන්න ආවා පැණි සව් එක. මෙන්න තියෙනවා පැණි සව් එක. බීලා බලමු. ඒකත් හොඳට තියෙනවා. ඉතින් ඔහොම තමයි ගල්කිස්ස හන්දියේ කැඳ ස්ටෝල් එක ගැන තියෙන්නේ. 6 වගේ උදේ පාන්දර ඕපන් කරනවා. ඉතින් ඕගලන්ට ජොබ් එකට යන ගමන් හරි, ඉස්කෝලේ යන ගමන් හරි, නැත්නම් උදේට ජොගින් කරනවා හරි, උතනින් කැඳ ಜಾති ගන්න පුළුවන්. කැඳ ಜಾති විතරක් නෙමෙයි
සවුත් තියෙනවා. තව කඩලා එහෙමත් තියෙනවා. සමහර දවසට ස්පැගටි එහෙමත් තියෙනවා. ඉතින් ඕගලන් උත්තෙන්න ගල් කිස්සේ කැද ස්ටෝල් එකට. ඒ වගේම පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ YouTube channel එක වන Mr. Vogel Ceylon එකත් අදම ගිහින් subscribe කරලා තියාගන්න. අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් bye bye.